කිචන් YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. මම අද හිතුවා ඔයගොල්ලන්ට අලුත් කෑමක් හඳුන්වලා දෙන්න. ඒක තමයි මේ හතු සම්බෝලේ. මේක හරීම රසයි. ඔයගොල්ලන්ට ඕනම කෑමක් එක්ක මේක කන්න පුළුවන්. මේක හදන්න ඕන කරන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ හතු හොදලා මේ හොඳට මිරිකලා ඊට පස්සේ මේ විදියට ඔයගොල්ලන්ට පෙන්වන විදියට හීනි තීරු වලට හිරා ගන්න ඕනේ. මුළු හතු කෑල්ලේ කඳ ඒ සේරම ටික අරගන්නේ මේ විදියට මේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ විදියට හීනියට හිරා ගන්නවා. මේ තියෙන මං හිරාගත්ත හතු ටික. මේ තියෙන්නේ බීලුණු අවශ්‍ය ප්‍රමාණය මම දාලා තියෙනවා මේක හිනියට කපා ගන්න. ඒ වගේම මේ සුදු ලුණු චූටි කොටු කපා ගන්න. ඒ වගේම මේ කරපිංචා. එතකොට මේ සීනි, මේ කෑලි මිරිස්, මේ ලුණු. මේ ද්‍රව්‍ය ටික විතරයි අපිට ඕන වෙන්නේ. ඒ වගේම බදින්න තෙල්. අපි හතු කොච්චර හොදලා මිරිකලා ගත්තත් ඒකේ තෙත ගතියක් තියෙනවා. ඒ තෙත ගතිය තියෙද්දි බදින්න අමාරුයි. ගොඩක් තෙල් යනවා. ඒ වගේම තමයි මේක ගොඩකල් තියාගන්න බෑ. ඒ හින්දා තමයි අපි මේකේ තෙත ගතිය අයින් කරන්න මේ විදිහට කපුරෙදි කෑල්ලක් තියලා ඒකට හතු ටික දාලා අපි මේ විදිහට අර රෙදි මිරිකනවා වගේ හොඳට මිරිකන්න ඕනේ. එතකොට ඒකේ වැඩි වතුර ගතිය සේරම අයින් වෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක මේ විදියට දිගහැරලා බලපුවම හොඳට හතු ටික වේලිලා ගතියක් තියෙනවා. මේ තමයි අපි මේ තෙත අයින් කරගත්ත මේ හතු ටික. මේ පේනවනේ ඔයගලන්ට ඒක වේලිලා වගේ තියෙනවා. ඊට පස්සේ මේක බදින්න ඇත්තටම පහසුයි ටක් ගාලා බැදෙනවා. දැන් අපි තෙල් භාජනයකට තෙල් බදින්න පුළුවන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා මේකට ඕනම තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට ඔයගොල්ලෝ කැමති නම් පොල් තෙල් නැත්නම් එළවලු තෙල් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ හතු ටික දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. දැන් මෙන්න මේ පාටට එනකොට අපි මේක ලිපෙන් බා ගන්නවා. මේ ඔයගලන්ට පේනවනේ රන්වන් පාට වෙලා මේ ගානට එනකොට අපි මේ හතු ටික ලිපෙන් බා ගන්නවා. අපි ඊට පස්සේ මේ හතු බෙදපු තෙල් එකටම ඊට පස්සේ ලුණු ටික අපි දාලා ඒකත් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ලුණු හැබැයි ටක් ගාලා කර වෙනවා. ඒ හින්දා අපි ඒක නම් ළඟ ඉඳලා ටක් ගාලා ඒක බදින්න ඕනේ. මේ තියෙන ලුණු රන්වන් පාට වෙලා අපි ඒක බා ගන්න කලින් ලිප ඕෆ් කරන්න ඕනේ. නැත්තම් ලුණු ටික කර වෙනවා. ඒ හින්දා ලිප ඕෆ් කරලා තමයි අපි ලුණු ටික බාගන්නේ. දැන් ආයෙ වාජනය ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා
තෙල් ටිකයි දාගන්න ඒකට. මොකද අර බැදපු ඒවල තෙල් තියෙනවනේ. ඒ හින්දා ඒකට ඊට පස්සේ අපි අර කොටු කපාගත්ත සුදු ලුණු ටික දානවා. දාලා ඒක පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් තියලා ලාවට රන්වන් පාට වෙනකොට අපි කරපිංචා ටික දාගන්නවා. නැත්තම් මේ සුදු ලුණු ටික හොඳටම බැදෙනවනේ. ඊට පස්සේ ඒකට සුදු ගතිය ලාවට තියෙද්දි තමයි අපි කරපිංචා ටික දාගන්නේ. ඊට පස්සේ කරපිංචාත් හොඳට ඒකේ තෙලේ බැදෙන්න පොඩ්ඩක් තියනවා පාට වෙනස් වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ කරපිංචා වල කොළ පාට ගතියක් තියෙන්න තමයි අපි ඒක කරන්නේ. ඊට පස්සේ අපි කෑලි මිරිස් දාගන්නවා මෙතන. ලිපිය ගින්දර අඩු මට්ටමට තියෙන්න ඕනේ. නැත්තම් අපි ලිප ඕෆ් කරලා හරි කමන්නේ මේ කලමනා ටික දාන්න ඕනේ. නැත්තම් මේ ටික කර වෙනවා. ඊට පස්සේ අපි සීනි, ලුණු ඒක අපේ අවශ්‍ය ප්‍රමාණයට දාගෙන ඒ කියන්නේ අපිට පැණිරහ මදි වගේ තේරෙනවා නම් තව ටිකක් සීනි දාගන්න පුළුවන්. නැත්තම් ලුණු මදි නම් අපිට තව ටිකක් ලුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා අපි මේ බැදගත්ත හතු ටික දැන් මේකට දාගන්නවා. දාලා මේකත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේ ලුණු ටිකත් බැදගත්ත ලුණු ටික ඒ ටිකත් මේකට දාගෙන කලවම් කරගන්නවා. දැන් තියෙන්නේ මේ සේරම හොඳට කලවම් කරන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත හතු සම්බෝලේ. මමමයි මේකට නමක් දැම්මේ හතු සම්බෝලේ කියලා. මේක ඔයගලන්ට මේ මාස 6ක් විතර කල් තියාගන්න පුළුවන්. ඒ හින්දා මේක පුංචි ව්‍යාපාරයක් විදියට ඔයගලන්ට පටන් අරගෙන මේක පිටරට ඉන්න අයට උනම් අරින්න පුළුවන්. ඒ වගේම මේ විදියට ටබ් වලට දාලා ඔයගලන්ට ව්‍යාපාරයක් විදියට පටන් අරගෙන කඩවල වලට දාලා මේ පොඩි ආදායමක් ලබන්න පුළුවන් විදියට ස්වයං රැකියාවක් විදියට කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. තව ඔයගොල්ලන්ට මේ වගේ අලුත් කෑම වර්ග දැනගන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.